Good evening, dear students. Today we are going to discuss the GCE Ordinary Level 2024-2025 English paper. In that, we are going to discuss paper 1, test 1. එතකොට අපි අද කතා කරන්නේ මේ test 1 කියන එක කොහොමද අපි එකට හොඳින් මූණ දෙන්නේ කියන එක paper 1 එකේ test 1 කියන එක. එතකොට සාමාන්‍යයෙන් ටෙස්ට් 1 එකට අපි පළවෙනිට දැනගන්න ඕනේ ලකුණු කොච්චර අපි බෙදා ගන්නවද කියන එක. එතකොට සාමාන්‍යයෙන් පේපර් 1 එකේ ටෙස්ට් 1 එකට අපි ලකුණු 5ක් දීලා තියෙනවා. මෙතන අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක දැන් අපි ඩිස්කස් කරමු. ටෙස්ට් 1 එකේ තියෙන්නේ match the following pictures with the statements given below. ඒ කියන්නේ දීලා තියෙන වාක්‍ය පින්තූරත් එක්ක බලලා ගලපලා ගන්න කියලා තමයි කියන්නේ. Write the letter of the most suitable picture in the box given against each statement. Write the letter අකුර ලියන්න කියනවා. මේ හැම පික්චර් එකක් යටම හැම පින්තූරයක් යටම අකුරක් තියෙනවා. ඒ අකුර ලියන්න කියනවා මේ දීලා තියෙන කොටුව ඇතුලේ. against කියන්නේ ඉදිරියෙන් දීලා තියෙන කොටුව ඇතුලේ. එතකොට ඒගොල්ලෝ දීලා තියෙනවා the first one is done for you. ඒ කියන්නේ පළවෙනි එක කරලා තියෙනවා කියන එක. එතකොට අපිට පේනවා පින්තූර ටික මෙතනදී ඔයගොල්ලෝ හොඳින් අවධානය යොමු කරන්න ඕන පින්තූරවලට. You have to study the pictures very carefully. ගොඩක් වෙලාවට ළමයි බාගෙට මේ පින්තූරේ බලලා තමයි ඉතුරු ටික කියවලා උත්තරේ ලියන්න හදන්නේ. පින්තූර එකින් එක බලනවා වගේම අපි ස්ටේට්මන්ට්ස් ටිකත් කියවන්න ඕනේ. කියන්නේ මේ වාක්‍ය ටිකත් අපි කියවන්න ඕනේ. Number 1, stop, no vehicles are allowed. ඒ කියන්නේ නවතින්න වාහන ඇතුල් වෙන්න තහනම්. දෙවැනි එක caution, elephants are crossing. caution කියන්නේ මෙතන අපිට පරිස්සම් වෙන්න කියනවා. මොකද elephants are crossing. අලින් පාර මාරු වෙන ස්ථානයක්. තුන්වෙනි එක danger, beware of crocodiles. අවදානම් ඇයි කිව්වොත් මෙතන කිඹුලන් ඉන්නවා කියන එක තමයි මේ තුන්වෙනි වාක්‍යයෙන් කියවෙන්නේ. හතරවෙනි එක step in, delicious food to suit your taste. step in කියන්නේ එන්න, මෙතන රසවත් කෑම තියෙනවා කියන එක. පස්වෙනි එක be generous, help needy patients in hospitals. be generous කියන්නේ තව කෙනෙක් ගැන හිතලා යමක් දෙන්න. help needy patients, උදව් අවැසි රෝගීන්ට, රෝහල් වල ඉන්න උදව් අවැසි රෝගීන්ට උදව් කරන්න කියන එක තමයි මෙතන කියන්නේ. හයවෙනි එක go slow, accident prone area. go slow කියන්නේ සෙමින් පදවන්න රිය අනතුරු බහුල ප්‍රදේශයක් කියන එක. එතකොට අපිට හරිම ලේසියෙන් මේකේ උත්තර ටික ගලප ගන්න පුළුවන්. බලන්න පළවෙනි එක ඒගොල්ලෝ කියලා තිනවා F. stop, no vehicles are allowed. F. මේ තියෙන්නේ අපිට මෙතන පැහැදිලිව පේනවා වාහන පින්තූර දෙකක් දාලා මාර්ග සංඥාවල තියෙනවා ඇලයිරකින් කපලා තියෙන්නේ. no vehicles are allowed. වාහන ඇතුල් වෙන්න තහනම් කොට. දෙවෙනි එක caution, elephants are crossing. මෙතන elephants කියන වචනේ දැක්ක ගමන් ඔයගොල්ලෝ දන්නවා මේ අලි සම්බන්ධ එකක් නිසා අලියෝ ඉන්න පින්තූරේ තියෙන්නේ B. එතකොට අපිට B කියලා මෙතන ලියන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක danger, beware of crocodiles. කිඹුලන්. එතකොට ඔයගොල්ලන්ට මෙතන crocodile කියන වචනේ දැක්ක ගමන් ඔයගොල්ලෝ දන්නවා කිඹුලෙක් ඉන්න පින්තූරේ වෙන්නේ E. ඊට පස්සේ step in, delicious food to suit your taste. එතකොට food කියන වචනය කෑම කියන එකකින් තමයි ඔයගොල්ලන්ට මෙතන අඳුන ගන්න තියෙන්නේ මේක D කියලා. එතකොට be generous, help needy patients in hospitals. be generous කියන්නේ සාමාන්‍යයෙන් අපි යම් දෙයක් අපි පරිත්‍යාග කරනවා, දෙනවා. එහෙම නැත්නම් donate කරනවා කියන එක. එතකොට එතනින් අපිට තේරෙනවා මේක A කියලා. go slow, accident prone area. එතකොට සෙමින් පදවන්න. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා A අපි අරගෙන ඉවරයි, B අරගෙන ඉවරයි, D, E, F තුනම අරගෙන ඉවරයි. එතකොට ඉතුරු වෙන්නේ C. එහෙනම් මේ 6 වෙනි එකට එන්නේ C කියන උත්තරේ. මතක තියාගන්න දුවල පුතාලා හැම කෙනෙක්ම මේ වගේ ප්‍රශ්නයක් කරනකොට බොහොම අවධානය යොමු කරන්න ඕනේ. අපි සමහර වෙලාවට ලේසිම කියලා හිතන දේවල් අපිට වරදින්න පුළුවන්. ඒක නිසා හරිම කල්පනාවෙන් කියවලා කල්පනාවෙන් අවධානයෙන් මේ පින්තූර දිහා බලලා මේ පින්තූරෙත් එක්ක වචනේ ගලපන එක මේ වගේ තැනකදී ඉතාමත් වැදගත් වෙනවා.